ආයිබන්වට ඉෂාරා ද්‍රවේන්ද්‍ර කිව්වහම ඔයා සමහරට දන්නවත් ඇති ඔයාට මතකත් ඇති IGN එකේ හිටියා නිවේදිකාවක් පත්තරේ කියන නිවුස් කියන නිවේදිකාවක්. ඉතින් එයාගේ Facebook වීඩියෝ දාලා තිබ්බු පෝස්ට් එකක් තමයි මම අද ඔයාට ඉදිරිපත් කරන්නේ. උපුටා ගැනීම. මේ කතාව මට කියන්න ඕනේ උනේ 2023 තුන්වෙනි මාසේ 15 වෙනිදා. නමුත් ඇයි මම නිවුස් කියන්නේ නැත්තේ? ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අතට ගොඩක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා. 2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මාධ්‍ය ජීවිත අත්පොත් තිබූ මම 2023 තුන්වෙනි මාසේ 15 ඒ මාධ්‍ය ජීවිතේ නැවතීමේ තිත තියන්න හිතනවා. ඒක ලොකු කලකිරීමක් දුකක් එක්ක. මම මගේ රැකියාවට වඩා ඉහළින් මගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගැහණියක් තනියම ජීවත් වුණු පළිට ඒ ගැහණිය වේස ගැහණියක් වෙන්නේ නැහැ. කවදාත්ම ඒක නොතේරෙන මහල්ලෝ සමහර මාධ්‍ය ආයතන ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන. මම ආයතන ගණනාවක සේවය කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතයේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහළට යන්න ඕන නම් ඔයා මගෙන් වෙන්න ඕනි කියන වනචරිය. මවාගත්ත පෞරුෂයක් තියෙන පුස්සු. කෙනෙක් කරදරේ වටනම ඒකෙන් ප්‍රයෝජන අරන් පිටිට බලෙන් එන බොස්ලා. මම මේ ගැන සාක්ෂියක්ෂ ඕඩියෝ වීඩියෝ රෙකෝඩින් එක බලදාරින් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් ඇක්ෂන් එකක් අරගෙන නැහැ. මේක මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා මුළු ආයතනෙම දන්නවා. ටීවී එකේ මූණ පෙන්වන්න ආසාවෙන් ආපු ජීවිතේ ගොඩ යන්න හිටපු ගොඩක් ගෑන් ළමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන්න තැනට එන්නේ නැති. හැබැයි කවුරුත් හඬක් නගලා නැහැ, කතා කරලා නැහැ. මොකද රස්සාව ඕනේ. එහෙම නැත්නම් ඒ ගෑන් ළමයි මේ කියන මහල්ලන්ට බයයි. ඒ මහල්ලෝ මීටින් වල ගෑනු වට කරන් ඩබල් මීනින් කතා කියලා කොක්කන්ලා hina වෙන එක විතරයි කරන්නේ. අසාධාරණ කුණු ගෑනු වෙනින් කතා කරන්න එක ගෑණියකටවත් හයියක් නැහැ. උන් ඔක්කොම යාළුවෝ කියලා තමයි හිතන්න වෙන්නේ. කොහොම වුණත් මේ ගැන අදටත් කිසිම ඇක්ෂන් එකක් නැත්නම් මගේ මානසික සුවය උදෙසාත් මගේ ආත්ම ගෞරවය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15ක මාධ්‍ය ජීවිතේ මේ විදිහට අවසන් කරන්න හිතුවා. මේක මීඩියා වල විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේක මේ රටේ වුණු පළවෙනි සිද්ධියවත් අවසන් සිද්ධියවත් නෙමෙයි. කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවද කියලා තියෙන්නේ ලොකු සැකයක්. ඒ නිසා කවදා හරි වගේ දුව වයිෆ් නංගි අක්කා මේ වගේ සෙවල් නාකින්ට අහු වෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑන් ළමයින්ට දුන්න මානසික වදේ බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලා මම අයින් වෙලා එද්දිත් හිට බලදාරින් කරපු එකම ඉල්ලීම. ඒ ඉල්ලීම ඉෂ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා. ඉෂාරා දේවේන්ද්‍ර වෙනුවෙන් ආදරය කළාට මෙතුවක්කල් මගේ ප්‍රවෘත්ති කියීමේ කලාවට ආදරය කළාට ඔබට ස්තුතියි. උපුටා ගැනීම අවසන්.